විශේෂයෙන් මේ වගේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් අපේ පින්වත් හැමදෙනාම සංවිධානය කරන්නට යෙදුනේම අපේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ ලිඛිත සාක්ෂි මත 1943 අගෝස්තු 11 තෙලඹුගල පිරිවෙන් මධ්‍යස්ථානය මුල් කරගෙන නිශ්චිතව ආරම්භ කරපු දවස. ඒ අනුව මේ දක්වා වැඩ සිටිය අති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලාටත් ඒ වාගේම දායක පින්වත් හැමදෙනාටම සිහි ගන්වමින් අභාව ප්‍රාප්ත වන්ට යෙදුන හැමදෙනාටම පුණ්‍ය ආනුමෝදනා කිරීමටත් ජීවත් වෙලා ඉන්න සියලු දෙනාටම නිදුක් බව ප්‍රාර්ථනා කරමින් සෑම වසරකම කෙලෙහි ගුණ දැක්වීමේ මහා පින්කම අගෝස්තු 11 වෙනිදාට සිද්ධ වෙනවා. ඒ අනුව අද දවසේදී චාම්වට මේ කටයුත්ත මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. නමුත් සෑම අවුරුද්දකම අගෝස්තු 11 වෙනිදාට පිරිත් ධර්ම දේශනාවක් පවත්වලා වරපිරිත් ධර්ම දේශනාවක් ධම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනාව සිද්ධ කරලා උදේ කාලයේදී හීල් දාන සම්බුද්ධ පූජාවෙන් පැන් වඩා පින් අනුමෝදන් කිරීම 11 නමක් විශේෂ සිද්ධ කරනවා සෑම මාසයකම අගෝස්තු 11ට. ඊට අමතරව සමාජ සත්කාර වශයෙන් අපිට පුළුවන් ගැබිනි මාතාවන් 11 දෙනෙකුට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට සහයෝගයේ ශක්තිය දක්වන්න. මේ පන්සලට යන එන සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් ශිෂ්‍යත්ව සමත් දහම් පාසල් විභාග සමත් දරුවන් උදෙසා මේ දිනයට සමාජ සත්කාර කරන්න. ඒ වගේම තවත් විවිධ සුබ සාධක වැඩ කටයුතු ලේ දන් දීමේ පින්කම් ඒ වගේම විවිධ පූජාවන් මේ විදිහට අපේ ශක්තියට ඕනෑම සත්කාර සම්මාන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒක හැබැයි සිද්ධ වෙන්නේ ගිහි පැවිදි දෙපක්ෂයේම උනන්දුව කැපවීම උත්සාහය මත. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා අද දවසේදී මං හිතන්නේ 9 වෙනිදා තමයි මතක් කරේ ඒ විහාර සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලයට. ඉතින් අපේ ඒ සුජාතා කාන්තා සමිතිය මුල් වෙලා අද දවසේදී මේ කටයුතු සංවිධානය කරන්න දුනා දින 2ක් 3ක් පමණ කාලය තුල. ඉතින් මේ දිනය පන්සලට මේ දක්වා උදව් උපකාර කරපු හැමදෙනාම සිහිපත් කරන දිනයක්. අද දවසේදී නම්ගම් කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ සිට ඒවා පිළිවෙලට සිද්ධ වේවි. ඉතින් මේ දක්වා මේ විහාරස්ථානය ආරම්භ කරපු කාලයේ සිට මේ ඉඩකඩම් පූජා කරන්නට යෙදුන හැමදෙනාට විහාර මන්දිර බෝධි ප්‍රාකාර ඒ වගේම ධර්මශාලාව සංඝාවාසය ඒ වගේම විහාරස්ථානයේ සිද්ධ වෙන සියලු කටයුතු වලට මේ දක්වා සහයෝගයේ ශක්තිය ලබා දෙන මෙතනට බෝමලුව පන්සලට එන යන සහසම්බන්ධකම් පවත්වන ඒ වගේම කටයුතු කරන සියලුම ග්‍රාමවාසී හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමේ මූලික සිතුවිලි සිතේ තබාගෙන තමයි මේ විදිහේ පින්කමක් සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් ඒක නිසා ගොඩක් කාල වේලා ගන්නෙ නෑ. විශේෂයෙන් අද වර්තමාන සමාජය දිහා ගත්තම සාරධර්ම ආකල්ප හැදියාව
විචාරශීලී බුද්ධිය තමන්ගේ ජීවිතයට තියෙන ආදරය කැක්කුම අඩු වීගෙන යන කාලයක්. දැන් මං හිතන්නේ ගොඩක් කල් යනකම් අපිට අහන්න ලැබුණේ ගඟට පයින්නවා, සියදි විනාසා ගන්නවා. දැන් සමාජීය අහන්න දකින්න ලැබෙනවා. ඒවට උපදේශනයක් මං හිතනවා විහාරස්ථාන වලින් හෝ කාගෙන් හෝ ලැබෙනවාද නොලැබෙනවාද කියලා දන්නේ නැහැ. හැබැයි තමන්ගේ ජීවිතයේ දෙස බොහෝ දෙනා බලන්නේ. දැන් අපි අනුන් දිහාමනේ බලන්නේ. එදා බද්දවග්ගීය කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද පස්සේ දුවනවා බද්දවග්ගීය කුමාරවරු 30 දෙනෙක්. දැන් අද කාලේ වගේම තමයි. දැන් අදත් හැමතැනම අනුන් දිහාන අපි බලන්නේ. අනිත් කෙනා මොනවාද කරලා තියෙන්නේ. තමන්ගේ ළමයට වඩා අල්ලපු ගෙදර පාස් දන්නේ විභාගේ සිස්සත්තේ. එයාට ලේසික් දන්නේ පේපර්. නේ? එතකොට අනුන් දිහා බලන ස්වභාවය වැඩි අපි. හැබැයි අපි අපේ දිහා බලන්න. තමන් දිහා බලන්න. දැන් මේ අවුරුද්දෙන් භාගයක් ගෙවිලා ඉවරයි. මම මොනවද කරගෙන තියෙන්නේ? මගේ ආර්ථික ශක්තිය කොහොමද? මං ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ දක්වා මං හම්බ කරපු මුදල් වලින් කීයක් මං ඉතුරු කරාද? කීයක් වියදම් කරාද? මං මේ දක්වා හදාගත්ත ලෙඩ රෝග මොනවාද? මගේ හිතේ තියෙන తත්වය මොකද්ද මේ වෙනකොට? දැන් ඔබ කල්පනා කරා. තමාගෙන හොයන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ දේ. මං ගෙදර දොර මොනා හරි දියුණු කරගත්තද? මගේ දරුවෝ විභාග 2-3ක් පාස් කරගත්තද? මේ ගැන කල්පනා කරන්න. ඒ නිසා අපි කාටවත් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බලෙන් නිවන් අවබෝධ කරවන්න ගියේ නෑනේ. දැන් ඒ කාලේ හිටිය ඔක්කොම මේ සත්‍යය නම් අවබෝධ කරගන්න එපා. එහෙම බෑ අවබෝධ කරගන්න. දැන් කලුවර කාමරයක අපිව දාලා ඉන්නවා කියලා හිතන්නකො. ඊට පස්සේ ඒ කලුවර කාමරයෙන් දොර විවෘත කරලා මේ ලෝකේ දකින්න කියලා කියනවා. හැබැයි සමහරු මේ ලෝකෙට ඇවිල්ලත් S2 පියාගෙන ඉන්නව නම් ලෝකෙ දකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා තොම්මේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මාර්ගය පෙන්නලා තියෙනවා යන නොයන එක තමන්ගේ වැඩ. ඒ නිසා ඔබ හොඳට දැන් ආරක්ෂාවක් සලස ගන්න ආවේ. ඔබගේ ජීවිතවල තියෙන අපල නැති වෙන්න කියලා දැන් අදිෂ්ඨාන කරගන්න. හොඳට හොඳ සිතුවිල්ලක් ගන්න. හොඳ ලස්සන සිතුවිලි ගන්න. දැන් අපි විහාරයට ගියාම අපේ හිතේ රාගය ඇති වෙන්නේ. විහාරයට ගියාම තරහ ඇති වෙන්නේ.